Hi guys, another Supurut Parijapi program में हम you know Amro Kumar Sanayak Othman Janadipati letters to the our president, American president Donald Trump, aggressive president වර්තමාන. ඉතින් එතකොට මොකද්ද මේ දැන් මේ ලෙටර් එකක්. ඒ කියන්නේ දැන් මේ ඒකට හේතුව තමයි වර්තමානයේ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්ත ඇග්‍රෙසිව්ම තීරණ. මේ හිතුවක්කාර තීරණ, උද්දච්ච තීරණ නිසා මේ බදු සම්බන්ධයෙන් පනවපු බදු සම්බන්ධයෙන් ඒකට රිලීස් එකක් ලබා ගැනීම සඳහා මේ ලෙටර් එකක් යොමු කරලා තියෙනවානේ. මොකද ඔබ සම්බන්ධ කරගන්න බෑනේ මේක පාටම. ඉතින් ඒකත් එක්කම දැන් මේකෙදි මේ ආකාරයට මෙහෙම ලියුමක් සම්බන්ධ කරලා දැන් හිතමු අපි එතකොට මොනතරම් අසරණද මේ අපේ රටවල් ඒ විදියට නිකන් අනේ ඔළුව නමාගෙන දැන් මුළු ලංකාවෙම මේ ඇඟලුම් කර්මාන්තේ වැටෙන ගොඩක් දේවල් තියෙනවා. බරපතල විදියට වැටෙනවා. 100 බර ගාණක් මේ ඇමරිකාවට තමයි මේ රටේ දේවල් යවන්නේ. ඉතින් එතකොට එහෙම වැටෙනවා කියන්නේ ඒකත් සමගම රට කොතෙන්ට වැටේද ආර්ථික මට්ටම. මේ බොහොම අමාරුවෙන් යම් තාක් දුරට මේ දැන් හොරා කාලා වංචා කරලා විනාශ කරලා නන්නත්තර කරපු රට යම් කිසි මට්ටමකට මේව හදද්දී ඔය විදියට එකක් එනවා කියන්නේ ඇත්තටම ඒක ලොකු පවක් අපේ රට කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඒක අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිතුමාත් මෙතනදී ඇත්තටම බය වෙනවනේ රටක් ගත්තා විතරයි මේ විදිහේ ප්‍රශ්න එද්දී. ඉතින් ආර්ථිකයෙන් වැටලා තියෙන මේ රට විශාල වශයෙන්ම. ඉතින් එතකොට ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒකත් එක්කම අපේ රටේ වාසනාවට නැවත ඩොනල්ඩ් ට්‍රම්ප් මේක දින 90කට ආපස්සට අරන් තියෙනවා. දින 90කට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලංකාව ඇතුලේ රටවල් ප්‍රමාණයකට. නමුත් චීනයට ක්‍රියාත්මක වෙනවා. චීනෙට නැවත බදු පනවනවා තියෙන හිතා ගන්න බැරි ආකාරයට චීනය මේකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. චීනය මේකට උත්තර දීලා තියෙනවා. චීනෙත් ඒ විදිහටම බදු පනවලා තියෙන ඇමරිකාවට. ඉතින් එතකොට ඒ වාගේ රටවල් එක්ක හැප්පෙද්දී ඇමරිකාවත් දෙපාරක් හිතනවා. දෙපාරක් හිතුවත් කොහොම වුණත් චීනෙත් කියන්නේ ලෝක බලවතෙක්. එතකොට ඇමරිකාව කියන්නේ ලෝක බලවතා කියලා හිතන් ඉන්නා වැඩ කරන කෙනෙක් ඇත්තම කතාව. ඉතින් එතකොට චීනෙ ගත්තාම ලෝක බලවතා කියලා පෙන්නුම් කරන්නේ නැතුව වැඩ කරන කට්ටිය ඉන්නේ චීනෙ. ඉතින් එතකොට මේ නායකින් සාමාන්‍යයෙන් ගොඩක්ම ඇග්‍රසිව් නැති වුණාට හැබැයි ඒ වගේ අවස්ථාවකට ප්‍රතිචාර දක්වන විදිය තමයි ওই චීනේ නායකයෝ. ඉතින් ඒකත් එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් හිතුවේ නෑනේ පැහැදිලිව මේ විදියට දැන් අනිත් රටවල් මුකුත් ප්‍රශ්නයක් නැතුව සද්ද නැතුව ඔළුව නමාගෙන හිටියා වගේ මේ චීනෙත් ඉඳී කියලා හිතුවේ. චීනේ මේ කියන ආපහු රිටර්න් එවෙලම උත්තරේ දීලා තිබුණා. ඉතින් ඒකත් එක්ක නායකයෝ නම් ඒ වගේ තමයි විවිධ රටවල් ඒ වගේ තමයි හැදී ඉන්නේ. ඇත්තම කතාව. ඉතින් ඒකත් එක්ක එහෙම නැත්තම් අර ඔළුවට අත හොදනවා කියන්නේ ඔය වගේ දේවල් තමයි සිදුවෙන්නේ. මොකද ඔය වගේ ඇග්‍රසිව් නායකයෝ පත් වුණාට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ලා වගේ. මොකද ඊට පස්සේ ඔහුට ඕන දේ නෙහු කරන්න හදන්නේ. ඔහුට ඕන දේ තමයි ඔහු කරන්නේ ඊට පස්සේ. ඉතින් කෙසේ හෝ වේවා දැන් මේක සමච්චලයට ගත්ත පිරිසක් ඉන්නවා ලංකාවේ. අන්න මේ අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපති ලියුමක් යවුවට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඒක කියවලා බලලා මේ සේරම ආපහු ගත්තා කියන ඒක සමච්චලයට ගන්න පිරිසක් ඉන්නවා මේකේ. ඉතින් ඇත්තටම ඒක සමච්චලයට ගන්න පිරිස කියන්නේ මේකේ බැරෑරුම්කම දන්නේ නැති පිරිසක් පැහැදිලිවම. මේකේ බැරෑරුම්කම කියන්නේ මේක හරියට මේ විදිහට ක්‍රියාත්මක වුණා නම් ලංකාවට කණ්ඩ පවා නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඔය දැන් hina වෙන මේක මේ විදිහට මේ පාවිච්චි කරලා වීඩියෝස් එළියට දාන ඒ විදිහට මේ අනුර කුමාර දිසානායක මහත්මයා වත්මන් ජනාධිපතිට ඒ කියන්නේ අර නිකන් අවනම්බ වෙන විදිහට වීඩියෝස් දාන්නේ මොනවද මේ විහිළු වැඩ කරනවා අන්න ඒ වාගේ කරන කට්ටියට හොඳ පාඩම. මොකද පාඩම ඉගෙන ගන්න උනේ නැහැ දින 90කට පස්සට ගත්තානේ. නැත්තම් පාඩම ඉගෙන ගන්න තිබ්බ පැහැදිලිවම. ඒකේ වැරද්ද තියෙන්නේ සේරම එකටනේ දුක විඳින්න වෙන්නේ. ඉතින් කෙසේ හෝ වේවා දැන් මේ ආකාරයට මේ විදිහට මේක රටේ වාසනාවකට තමයි දින 90කට පස්සට ගත්තේ ඇත්තටම. ඉතින් එතකොට දැන් මේවා හොඳ පාඩම් විදිහට දැන් මේක this is the first time නේ මේ විදිහට එකපාරට ජනාධිපතිගෙන් පත් වුණාට පස්සේ ඔන්න පෑන්නිරෙන් එක පෑන්නිරෙන් ඉවරයි සියලුම දේ. කිව්වා. කරන එක කරනවම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ. ඉතින් කතා දෙකක් නැහැ. ඒ තරම් ඇග්‍රසිව්. ඉතින් කෙසේ හෝ වේවා දැන් මේකත් සමගම මේ විදිහට රටවල් ගණනාවකට උ කරලා තියෙනවා. මේක මේ ඔවුන්ගේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප් විතරක් නෙමෙයි ඔවුන්ගේ මේ වෙන වැරැද්දක්. ඒ කාලේ ඉඳන් මේ වැරැද්දක්. ඉතින් කෙසේ හෝ වේවා දැන් අර මේ තව දෙයක් තමයි දැන් ඔක මේ ලෙටර් එක මතක් වෙද්දී අපිට මතක් වෙනවානේ අතීතයට යනවානේ. මොකද රතු ඉන්දියන් ගෝත්‍රික නායකයා ඕනම කෙනෙක් දන්නවනේ චීෆ් සියටල් letters to the headmaster කියලා මේ ලියුම තියෙනවානේ. ඔහු මේ ඒබ්‍රහම් ලින්කන්ට ලියපු ලියුම 1800 ගණන් වල මේ ලියුම ලිව්වේ. ඉතින් එතකොට මේ ලියුම ඉතින් මේ ලෙටර් එකේ කියන දේවල් එක්ක ඒබ්‍රහම් ලින්කන්ට ලියපු මේ සියටල් ගෝත්‍රික නායකයා ලියපු ලෙටර් එකේ තියෙන දේවල් එක්ක ඔවුන් ඒ දීපේ කියන්නේ ඔවුන්ගේ ඒ ප්‍රදේශවලට ආදරය කරලා තියෙන විදිය. ඒ කියන්නේ ඔවුන්ගේ ඒ ලෑන්ඩ් එකට ඒ ආදරය කරලා තියෙන විදිය ඔහු කියලා තියෙනවා ලෙටර් එකේ.
ඒ කියන්නේ ඒක ඒ ලෙටර් එක හරියට කියවද්දි ඇඬෙනවා ඇත්තටම. ඒක ඇත්තටම කියවන්න වටින ලියුමක්. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධයි මේ ලියුම. ඉතින් ඒකත් එක්ක දැන් මෙතනදී මේ ආකාරයේ දෙයක් වුණේ නැති වුණාට නමුත් අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිතුමාත් ඒ ආකාරයෙන් තමයි මේක ඉල්ලන්න වෙන්නේ. මොකද මේ දේ වුණා නම් මේක ලංකාවට ලොකු හානියක්. මේක ලංකාවේ ආර්ථිකයට ලොකු ප්‍රශ්නයක් වෙන එක වෙනවම තමයි. ඒක ඉතින් වළක්වන්න වෙන්නේ නැහැ. ඉතින් කෙසේ හෝ වේවා දැන් මේ ආකාරයට ඒකයි අපි කිව්වේ ලංකාවේ වාසනාවට කෙසේ හෝ වේවා මේ ආකාරයට දින 90කට මේක පස්සට ගත්ත එක ලොකු දෙයක්. ඉතින් එතකොට ලංකාව මොන ක්‍රමෙන් හරි මේකට යම් කිසි දශමික හරි සොලියුෂන් එකක් හොයනවනේ එතකොට. එක පාට මේක වෙලා වුණාට පස්සේ සොලියුෂන් හොයනවට වඩා දැන් මේක මේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ඉස්සරහට එනවා කියලා දැනගෙන ඒ සොලියුෂන් හොයනවා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මාස 3ක් පස්සට ගත්තා වගේ නෙමෙයි දැන් හෙට ගියයි දන්නේ නැවත මේක මම සතියින් ක්‍රියාත්මක කරනවා කියලා. එහෙම කරා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ එහෙම කරා. ඉතින් එතකොට දැන් මේක ලෝක බලවතුන් නියම හැප්පෙනවා නම් ඉතින් අපිට බොහොම එසේ හෝ මේක ලංකාව මේ අයිලන්ඩ් එක තුල හරි ජීවත් වෙන ක්‍රම ටික හොයන්න ඕනේ මේ ආණ්ඩුව විසින්. ඒක තමයි ආණ්ඩුවේ දැන් කාර්යභාරය අත්‍තරමනේ. ඉතින් ඒක හොයලා කියන්නේ දේසි නෑ. මොකද මේක නන්නත්තර කරලා විනාශ කරලා මංකොල්ල කාපු රටක් නෙමෙයි. මංකොල්ල කාපු අයිලන්ඩ් එකක් මේක. ඉතින් එතකොට ඒක ඒ තැනට ගේනවා කියන්නේ ලේසි නෑ. දැන් ඒ වාගේ ප්‍රශ්න වලින් ගලව ගන්න මේ උත්සාහ කරන අතරදී මේ වාගේ ප්‍රශ්නයක් එළියෙන් එද්දී ඒක ඉතින් හිතා ගන්න බෑ ගලවන්න වෙන්නෙම නෑ. ඉතින් මේ රට ආයේ වැටෙන්නේ හිතා ගන්න බැරි විදිහට. මේවා සමහර විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්‍රික්ස්. මේවා ඒ විදිහට. දැන් කවදාවත් යුද්ධ කරලා රටවල් අල්ලන්නේ නැහැ. ගොඩක් දුරට අඩු යුද්ධ කරලා රටවල් අල්ලන්නේ නැහැ. ආර්ථිකයට පහර දීලා තමයි රටවල් අල්ලන්නේ. ඔටෝමැටිකලි ඒක ලංකාවට වෙලා තියෙන භාගයක් දුරට දැන් ඉන්දියාවෙන් මේ උදව් කරන එක එච්චර සුබ නැහැ කියන එක ඕනම කෙනෙක් දන්නවනේ. ඒතකොට චීනෙන් උදව් කරපු එක ඒ වගේ ප්‍රතිඵල තියෙනවා අදටත් චීනෙට අයිති ගොඩක් දේවල් ලංකාව තුල තියෙනවා. ඒ වගේ ප්‍රතිඵල තමයි ඒ විදිහට අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් කෙසේ වුවා ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ප්‍රධාන දේවල් අපේ මේ විදිහට යද්දී ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒවත් වළක්වගෙන ඒවත් බේරගෙන රටක් ඉදිරියට ගෙනියනවා කියන්නේ තමයි ලීඩර්ෂිප් මීන්ස්. ඒක තමයි ලීඩර්ෂිප් එක කියන්නේ නේ. ඒක තමයි ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවේ වගකීම. ඉතින් රටවල් විකුණ මේවා ගෙනියන්න නම් ඇත්තටම නායකයෝ ඕනේ නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා අනුර කුමාර දිසානායක කියන්නේ කිසිසේත්ම තමන්ගේ මව්බිම කවදාවත් පාවා දෙන්නේ නැතුව වැඩ කරන ජනාධිපති කෙනෙක් වෙයි කියලා. මීට කලින් ගොඩක් කට්ටිය මේ තමන්ගේ මව්බිම පාවා දුන්න කට්ටිය හිටියා ජනාධිපතිලා. විශේෂයෙන් ගොඩක් කට්ටිය හිටියා. මේ ඉතින් එතකොට ඒ වාගේ පාලකයන් අතරේ මේ වාගේ පාලකෙක් බිහි වුණේ රටේ වාසනාවටද අවාසනාවටද කියන එක ඔහු විසින්ම තීරණය කරනවා. ඒක තීරණය කරන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාගේ වැඩපිළිවෙල විසින්නේ. ඔහු යන ගමන් මඟ විසින් තමයි ඒක තීරණය කරන්න පුළුවන් ජනතාවට සහ මේ රටට. ඉතින් මේ මුළු රටේම ඒ දේ තියෙන ඔවුන්ගේ අතින් තමයි ඇත්තම කතාව. ඉතින් ඒකත් එකක් බලමු ඉදිරියට මොකද්ද මේ ට්‍රම්ප්ගේ මේ නැටවිල්ල මොකද්ද කියන එක බලමු අපි මේ ට්‍රම්ප්ගේ මේ විකාර ඒ කියන්නේ විකාර සුළු දැන් මේක ලංකාවට විතරක් මේ බොහෝ රටවල් වලට මේක පරිම අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම ඇමරිකාවෙනුත් ඔහුට විරෝධය පළ වෙලා තියෙනවා කොටක් දුරට. ඇමරිකාව තුලත් ඔහු බදු පනවලා තියෙනවා හිතා ගන්න බැරි විදිහට. හැබැයි ඒ කොච්චර බදු පැනෙව්වත් ලංකාවේ බදු තරම් තාම ළඟටවත් ඇවිත් නැහැ. ඒකයි තර විශේෂත්වය. ලංකාවේ පනවලා තියෙන බදු තරම් දැනට ඒ ඇමරිකාවේ බදු ඒ ළඟටවත් ඇවිත් නැහැ. හැබැයි එතකොට ඒ ජනතාව එච්චර ඒ වාගේ බදු පොඩිවට පනවද්දී ට්‍රම්ප්ට විරුද්ධව ඔන්න උද්ඝෝෂණය. ට්‍රම්ප්ට විරුද්ධව පාරවල් ගානේ උද්ඝෝෂණ තියෙනවා. එච්චර එහෙම බදු පනවලත් ඒ කියන්නේ ලංකාවේ බදු තැනට ඇවිල්ලා නැතුව. එතකොට ලංකාවේ මිනිස්සු කොච්චර හොඳයිද කියන එක මේ පාලකයෝ තේරුම් ගත යුතුයි. මේ පාලකයෝ තේරුම් ගත යුතුයි ලංකාවේ මිනිස්සු කොච්චර හොඳයිද කියන එක. ඉතින් බලන්න අපේ මිනිස්සු කොහොමද හැසිරෙන්න ඕනේ එහෙනම්. සද්ද නැතුව අදටත් රජවල් වලට හෙල්ප් කරගෙන ඉන්නවා. ඉතින් එතකොට පාලකයෝ වාසනාවන්ත වෙන්නේ මේ වගේ විදිහට රටවල් පාලනය කරන්න. ඉතින් ඒකත් එක්ක අපි බලමු ඉදිරියට මොකද්ද වෙන්නේ කියන එක ට්‍රම්ප් නටන නාටකම් පොත් බලමු ඉදිරියට ඉතින්. එහෙනම් ඔබගේ අදහසත් අනිවාර්යෙන්ම යටින් කමෙන්ට් කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ජයෙන් ජය. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා.